ආයිබෝවන් අදත් අපි මේ එකතු වෙන්නේ ගැඹුරු කතිකාවතකට. අද අපි බලමු අපිට ලැබිලා තියෙන මූලාශ්‍රය දිහා. ඒකින් කියවෙනව නිවසක බ්‍රහ්මපාදය ගැන. මූලාශ්‍රය නම තමයි නිවසේ බ්‍රහ්මපාදය පීඩා නොවේ නම් ශ්‍රියාකාන්තාව බැල්මහෙලයි. ඉතින් අපි බලමු මේකේ හරය මොකද්ද කියලා. ඔව් ඇත්තම මේ මූලාශ්‍රය කියන විදිහට නම් බ්‍රහ්මපාදය කියන්නේ නිකම්ම නිකන් තැනක් නෙවෙයි. නිවසක ප්‍රධානම මර්මස්ථානයක්. ඒකට මරුසුලිය කියලාත් කියනවා. මරුසුලම කියලාත් කියනවා. මරුසුලිය. ඒ කියන්නේ ටිකක් බලවත් තැනක් වගේ. අනිවාර්යයෙන්ම. මූලාශ්‍රය කියන්නේ ශ්‍රියාකාන්තාවගේ බැල්ම ලැබෙන්නෙත් අර වාස්තු පුරුෂයා ඉන්නවනේ. එයාගේ හදවත තියෙන්නෙත් මෙතන කියලයි. හරිම රසවත්. හොඳ එතකොට මේ කියන බ්‍රහ්මපාදය ඒක තියෙන්නේ කොහෙද හරියටම gedara? කොහොමද ඒක හොයාගන්නේ? මූලාශ්‍රය කියන විදිහට අර ගේ වටේ තියෙන වෙරෙන්ඩා ස්තූප වගේ එළියේ තියෙන විවෘත තැන් ටික අයින් කරන්න ඕන. ඊට පස්සේ ගේ ඇතුලේ ඒ කියන්නේ ආවරණය වුණු කොටසේ වෙඩිම දිග තියෙනවනි. ඒ මුළු දෙක යා කරන රේඛා දෙක. අර විකර්ණ දෙක කැපෙන තැන. හරි. ඒ කියන්නේ හරියටම ගේ ඇතුලේ මැද ලක්ෂය වගේ? ඔව් හරියටම. ගේ ආවරණය වුණු කොටසේ මධ්‍ය ලක්ෂය. තේරුණා. එතකොට මූලාශ්‍රය කියන විදිහට මේ තැන මෙච්චර වැදගත්යි. ඒ කියන්නේ මෙතනට මොකක් හරි හානියක් වුණොත් මොන වගේ දේවල් වෙන්න පුරවන්ද? ඔව් මූලාශ්‍රයේ ඒක හුඟක් අවධාරණය කරනවා. බ්‍රහ්මපාදයට මොකක් හරි බාධාවක් වෙන විදිහට පීඩාවක් වෙන විදිහට දෙයක් තිබුණොත් ඒක gedara ස්වාමියාට බිරිඳට දරුවන්ට ඒ හැමෝටම බලවත් දෝෂ අපල ගේන්න පුරවන්ලු. අනික මේක ගෙදරකට විතරක් නෙමෙයි ව්‍යාපාරික තැනකටත් පොදුයි කියලාත් කියනවා. ඒ නිසා තමයි මේතන කිසිම බාධාවක් නැතුව සක්‍රියව තියාගන්න කියන්නේ. සක්‍රියව තියාගන්නවා. ඒ කිව්වේ මොනවද කරන්න ඕනේ ඒකට? මූලාශ්‍රය මොනවද කියන්නේ? මූලාශ්‍රය කියන්නේ මේමයි අර බ්‍රහ්මපාදයේ තියෙන තැන ඒ හරියේ උඩින් බුදු පිළිමයක් හරි ලස්සන මල් පෝච්චයක් එහෙම නැත්නම් ටීපෝ එකක් මල් දාපු පිත්තල පාත්‍රයක් වගේ දෙයක් ස්ථිරවම තියන්නලු. තියලා ඒ වටේ පිටියේ හොඳට පිරිසිදුව තියන්න ඕනේ. එතකොට ඒක සක්‍රිය වෙනවා කියලායි කියන්නේ. පිරිසිදුකම වැදගත් වගේ. ඔව්. ඒ වගේම තව දෙයක් කියනවා පුළුවන් තරම් මේ හරි පෑගෙන එකෙන් වළකින්න කියලාත් කියනවා. නිතර පෑගුණොත් പ്രേත දෝෂ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කියලාත් ඉඟියක් දෙනවා. හරි. ඒ කියන්නේ ඒක කරන්න ඕන දේ. එතකොට මේ බ්‍රහ්මපාදයට පීඩා වෙනවා කියන දේවල් මොනවද? ඒ කියන්නේ නොකල යුතු දේවල්. අනේ ඒක නම් ලොකු ලයිස්තුවක් තියෙනවා. මූලිකම දේ තමයි කිසිම විදියක ඉදිකිරීමක් ඒ හරියේ කරන්න හොඳ නෑ කියන එක. ඒ කියන්නේ කණු හිටවන එක, බිත්ති බඳින එක, උළුවහු තියෙන එක මේවා සුදුසු නෑ. බරබඩු තියෙන එක එහෙම? ඔව්. අර ලොකු කබඩ් වගේ බර දේවල් වලට යට කරන එකත් හොඳ නෑ. වහලේ බාල්ක අර ලී මුට්ටු එහෙම එතනට එන එකත් හොඳ නෑ කියනවා. උඩ තට්ටුවට පඩි පෙළ හදනකොටත් එතනින් පටන් ගන්න එක ඉතාම අසුබයිලු. තව පොකුණු ලිං නානකාමර වැසිකිලි වලවල් ඒවා එතනට එන්නම බෑ. මුළු තැංගෙවල් නිදන කාමර මේ කිසිම දෙයක් බ්‍රහ්මපාදයේ යෙදෙන්න සුදුසු නෑ කියලායි කියන්නේ. විශේෂයෙන්ම අර දැන් සමහරු හදනවනේ ගෙවල් මැද මිතුල්. අන්න ඒක බ්‍රහ්මපාදයේ මැදි කරලා හැදුවොත් ඒක තමයිලු දරුණුම වාස්තු දෝෂය. ඒ කියන්නේ මූලාශ්‍රයට හනුව මේ ස්ථානය නිකන් කිසිම දෙයක් නොකර හිස්ව පිරිසිදුව තියන්න ඕන වගේ අදහසක් තමයි එන්නේ නේද? ඔව් බොහෝ දුරට එහෙම තමයි. ඒ කියන්නේ මේ කියන පීඩා, ඒ කියන්නේ අර නොකල යුතු දේවල් කළොත් මොනවාද වෙන්න පුරුවන් ප්‍රතිවිපාක? මූලාශ්‍රය ගැන මොනවද කියන්නේ? ප්‍රතිපාක ගැන සෑහෙන විස්තරයක් තියෙනවා. පවුලේ සමගිය නැති වෙලා යන එක, දියුණුව අඩු වෙන එක, gedara සැනසීමක් නැති වෙන එක, නිතර ලෙඩ රෝග හැදෙන එක වගේ පොදු දේවල්. පොදු දේවල් විතරද? උත්පල වෙන එක සමහර වෙලාවට ශල්‍ය කර්ම කරලා අවයව කපලා අයින් කරන්න වෙන එක වගේ දේවල් අඹුසැමියාරවුල් දරුවන්ගේ කසාද පරක්කු වෙන එක බාධා එන එක සල්ලි නැති වෙලා යන එක අකල් මරණ පවා වෙන්න පුරුවන් කියලා තනතුරු අංගවනවා. අකල් මරණ ඒ කියන්නේ අර බාල්ක බිත්ති වගේ දේවල් තිබුණොත් ඒවටත් වෙනම
බලපෑම් තියනවද? ඕ ඒකත් කියනු බාල්ක උළුවහු වගේ දේවල් එතනට ආවොත් මාරාන්තික ලෙඩ හදිසි මරණ ගැන කියවෙනම බිත්තියක් එහෙම තිබුණොත් සතුරු කරදර නඩුහබ රස්සාව නැති වෙන එක වගේ දේවල් වෙන්න පුරුවන්ලු. එතකොට අර නානකාමර වැසිකිලි නිදන කාමර ගැන ඒවට මොකද කියන්නේ? ඒ ගැනත් වෙනමම කියලා තියෙනවා නාන කාමරයක් නම් රැකියා ප්‍රශ්න සල්ලි නැතිවීම අන්තිමට ගේ පාළුවට යන එක හරි විකුණන්න හරි වෙනවා කියනම වැසිකිලියක් නම් ඒක තමයි දරුණුම. මුළු පවුලටම විනාශයලු මරණය පවා විශේෂයෙන් අර සියදිවි නසා ගැනීම සතුරන්ගෙන් වෙන හානි වගේ දේවල් ඒක නම් හරිම බරපතල විදිහට තමයි මූලාශ්‍රය කියන්නේ. අනී ඇත්තටම බරපතලයි නිදන කාමරේ. නිදන කාමරයක් එතන තිබුණොත් අඹුසැමි අසමගිය අර ලිංගික අප්‍රාණිකත්වය වගේ ප්‍රශ්න කසාද බාධා පරදාර සේවනයේට යොමු වෙන එක වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලාත් සඳහන් වෙනවා. මේව නම් ඇත්තටම හිතන්නවත් අමාරු ප්‍රතිවිපාක. ඉතින් හදිස්සියවත් කෙනෙක්ගේ ගෙදර මේ වගේ දෝෂයක් තියෙනවා කියලා දැනගත්තොත් මූලාශ්‍රයේ මොකක් හරි පිළියමක් ගැන කියනවද? ඔව් මූලාශ්‍රයේ අන්තිමටම වගේ යෝජනා කරන්නේ ඉස්සෙල්ලාම කේන්දරේ බලන්න ඕනලු ඊට පස්සේ අර අයපස කියලා ගණනය කිරීමක් තියෙනවා වාස්තු විද්‍යාවේ අන්න ඒක බලලා ඒක ඉහළ යන විදිහට ගේට අලුතෙන් කොටසක් එකතු කරලා බ්‍රහ්මපාදේ දැන් තියෙන තැනින් වෙනස් කරලා හානියක් නැති වෙන තැනකට කේන්ද්‍රගත කරගන්න කියලයි. ඒ කියන්නේ ගේ ටිකක් ලොකු කරලා හරි වෙනස් කරලා හරි අර මැද ලක්ෂය මාරු කරගන්න එක. ඔව් ඒ වගේ දෙයක් තමයි අයපස අනුව කරන්න කියන්නේ. හැබැයි ඒ අයපස ගැන ලොකු විස්තරයක් නම් මූලාශ්‍රේ නා ඒක වෙනම හොයලා බලන්න ඕන දෙයක් වෙන්න ඇති. හොඳයි. ඉතින් මේ අපි කතා කරපු හැමදේම දිහා බලුවම මේ මූලාශ්‍රය අපිට කියන්න උත්සාහ කරන්නේ මේ බ්‍රහ්මපාදය කියන තැන ඒක නිකන්ම ඉඩක් නෙවෙයි ඒක gedara බල ශක්තියටත් එතන ඉන්න මිනිස්සුන්ගේ ජීවිතවලටත් හරිම ගැඹුරෙන් සම්බන්ධයි කියන එක නේද? ඇත්තම. ඒක තමයි මූලාශ්‍රයේ මූලික අදහස. ඉතින් මේ කතාව අවසානයේ අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අපි ජීවත් වෙන මේ ගෙවල් දොරවල් වල අපිට නොපෙනෙන ඒත් මේවට මූලාශ්‍රවල කියවෙන බලවේග ඒවායේ පිහිටීම අපේ ජීවිතවලට ඇත්තටම කොයිතරම් බලපානවද කියන එක මේ මූලාශ්‍රයේ තියෙන කරුණු. ඒවා ඇත්ත වුණත් නැතත් අපේ වටපිටාව ගැන, gedara ගැන ටිකක් වෙනස් විදියට හිතන්න පොළඹවනවා නේද?